සැහැල්ලු පන්දුවේ භයානකම පන්දුව ලෙග් ස්පින් පන්දුවද අද කතා කරමු. හරියට පුරුදු වුණොත් යකෙක් වුණත් නටවන්න පුළුවන් බෝලේ ලෙග් ස්පින් බෝලින් ගැන. Okay guys, ඉතින් ඔයාලා බලන්න ඇති මෙච්චර බෝල් වර්ග තියලත් ඇයි ලෙග් ස්පින් එකම සැහැල්ලු පන්දුවේ භයානක පන්දුව වෙන්නේ කියලා. මේ බලන්නකෝ ඉතින් ඒකෙම නෙවෙයිද කියලා. මම දැන් ඔයාලට ලෙග් ස්පින් බෝල් දෙකක් දාලා පෙන්නනවා. බැලුව බැලමට සාමාන්‍ය ලෙග් ස්පින් පන්දු දෙකක් වගේ පෙනුනත් හොඳින් බැලුවොත් ඔයාලට පේනවා යාළුවනේ මේ පන්දු දෙකේ වේගය දඟ කෙවෙන ප්‍රමාණය පන්දුවේ ඉපිලීම සහ පන්දු දෙක පතිත වන ලෙන්ත් එක එකිනෙකට වෙනස්. මේ ආකාරයෙන් ගත්තම යාළුවනේ අනිකුත් පන්දු වලට සාපේක්ෂව මෙන්න මේ ලෙග් ස්පින් එක අවිනිශ්චිතතාවයෙන් ගොඩක් වැඩි පන්දුවක් වෙනවා සැහැල්ලු පන්දු ක්‍රිකට් වලදී. ඒකට ප්‍රධානම හේතුවක් වෙනවා යාළුවනේ මෙන්න මේ ක්‍රිකට් කියන්නේ සයිඩ් ඔන් ක්‍රීඩාවක්. අපි මේ කතා කරන ලෙග් ස්පින් පන්දුව සාමාන්‍යයෙන් දකුණත් පිටිකරුවෙක්ගේ බ්ලයින්ඩ් ඒරියා එකට වෙట్లా තමයි ඇඟින් ඉවතට පන්දුව කැපෙන්නේ. ඒ කියන්නේ අපි මේ විදිහට බැට් කරද්දී අපේ මෙන්න මේ ඇහෙන් මේ පැත්තට. හරිද? මෙන්න මේ පැත්තට පන්දුව වෙట్లా තමයි එළියට කැපෙන්නේ. ඒ තුලින් සහ කලින් කිව්ව කරුණුත් එක්ක බැලුවම යාළුවනේ මේ පන්දුව ගොඩක් අවිනිශ්චිත පන්දුවක් එනවා ටෙනිස් බෝල් ක්‍රිකට් වලදී. ඒ විතරක් නෙවෙයි යාළුවනේ බලන්න මෙන්න මේ පන්දු කිහිපයත් පිටිකරුවෙක් ඉදිරි පාදයට එනවද පසු පාදයට යනවද කියලා හැමතිස්සෙම දෙගිඩියාවකින් තමයි මෙන්න මේ පන්දුවට ක්‍රීඩා කරන්න වෙන්නේ. මොකද වේගය අඩාල කළ පන්දු, ඒ වගේම දඟ කැවෙන පන්දු, ඒ වගේම දඟ කැවෙන්නේ නැතුව එල්ල කරන පන්දු. සහ මේ බෝලෙන් කරන්න පුළුවන් වේරියේෂන්. බුක්ලි බෝල්, টপ ස්පින්, බැක් ස්පින් සහ එයාර් ස්විං වගේ පන්දු පිටිකරුවා වෙත එල්ල කිරීමෙන් යාළුවනේ අපිට පුළුවන් වෙනවා පිටිකරුවාව හොඳ ග්‍රහණයකට හසු කරගන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ ටෙනිස් බෝලින් වේරියේෂන් ගැන මම ගොඩක් වැදගත් වීඩියෝ එකක් කරලා තිනවා. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලලා ඉවරලා මෙන්න මෙතනින් ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න. ලෙග් ස්පින් යවන පන්දු යවන්නෙට ඊළඟට ලැබෙන වාසිය. එහෙමත් නැත්නම් මෙන්න මේ පන්දුව මේ තරම් ප්‍රබල වෙන්නේ ඊළඟ හේතුව තමයි යාළුවනේ මානසිකව කරන්න පුළුවන් බලපෑම. සාමාන්‍යයෙන් පන්දු වාරයක මුල් පන්දු 3 අතරේ හෝ පිටිකරුවේ පහරක් එල්ල කළ විට ඊට පසු පන්දුව අපිට පුළුවන් නම් හොඳ ලෙග් ස්පින් එකක් දාන්න. ඒ පිටිකරුවාට ඒ පන්දු ඕරේ ඉතුරු පන්දු ටික ක්‍රීඩා කරන්න වෙන්නේ මෙයා ආපහු කොයි වෙලේ හරි ලෙග් ස්පින් එකක් දායි කියලා ඔළුවේ ඩවුට් එකක් තියාගෙන. ඒ තුලින් යාළුවනේ අපිට පුළුවන් වෙනවා තවත් වැඩිපුර ඩොට් බෝල් යවන්න. ඒ වගේ මේ පිටිකරුවාගේ කඩුල්ල දවා ගන්න. හරි. මම දැන් ඔයාලගෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම් යාළුවනේ. හැබැයි ඔයාලා මේකට අවංක උත්තරේ පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න ඕනේ. ඔයාලා කැමති ටෙනිස් බෝලෙන් හයියෙන් දාන බෝලර්ස්ලට ෆේස් කරන්නද? එහෙම නැත්නම් කුරු බෝල් දාන දගපන්දු යවන්නන්ට මුණ දෙන්නද? ඔව් මම දන්නවා ඔයාලා ගොඩක් කැමති හයියෙන් දාන බෝලර්ස්ලට ගහන්න. ඒකට හේතුව තමයි යාළුවනේ හොඳට පිටිකරණයේ යෙදෙන පිටිකරුවෙක්ගේ රිද්මය කඩන්න අපිට මෙන්න මේ කුරු බෝල් එහෙම නැත්නම් වේගය අඩාල කර දඟපන්දු වැඩි වශයෙන් එල්ල කරන්න පුළුවන්. ඒ අතරත් යාළුවනේ මෙන්න මේ ලෙග් ස්පින් එක කියන්නේ ගොඩක් විශේෂ පන්දුවක්. ඒ ආකාරයෙන් ගත්තම යාළුවනේ අනිකුත් දඟ පන්දු වලට සාපේක්ෂව මෙන්න මේ ලෙග් ස්පින් පන්දුවට දුර්වල කට්ටිය ගොඩක් ඉන්න පුළුවන්. ඒකම වාසියක් කරගෙන යාළුවනේ පිටිකරුවාගේ දුර්වලතා ඉලක්ක කරගෙන එල්ල කරන්න පුළුවන් හොඳ ප්‍රබල පන්දුවක් වෙනවා මෙන්න මේ ලෙග් ස්පින් බෝල් එක. හේතු කිව්වොත් එළි වෙනකන් කියන්න පුළුවන්. මෙන්න මේ වරේ මම මේක දාන්න ඉඩ බලන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ ඇඟිලි ටික විතරක් යූස් කරලා ක්‍රම 7කට දාන්න පුළුවන් මේ පන්දුව. Using these fingers you can bowl leg spin at least 7 different ways. මම හිතනවා දැන් හොඳටම තේරෙන්නේ නැති කියලා. ඉතින් යාළුවනේ සාමාන්‍යයෙන් leg spin එකක් දාන්නේ මෙන්න මේ ඇඟිලි තුනේ. හරිද? මේ ඇඟිල්ල අපිට ඕන වෙන්නේ නැහැ. මෙන්න මේ දෙකින් තමයි අපි සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට බෝලේ අල්ලලා මෙන්න මේ විදිහට තමයි අත කරකවන්නේ. හරිද? මෙන්න මේ විදිහට තමයි අපි බෝලේ දාන්නේ. මේක යාළුවනේ මුල් කාලේදී ටිකක් කන්ට්‍රෝල් කරගන්න අමාරු පන්දුවක්. මොකද අපි මේක රිස්ට් එකෙන් තමයි දාන්නේ. මේක දඟ පන්දු යවන්නට නම් සාමාන්‍යයෙන් ලේසි කන්ට්‍රෝල් කරගන්න. හැබැයි ෆාස්ට් බෝලින් දාලා ෆාස්ට් බෝලෙත් එක්ක කුරුව දාන කෙනට නම් මේක ටිකක් අමාරුයි. ඒ අයටත් එක්ක අපි මේකේ අද ක්‍රියා දෙන්නේ කැරම් බෝල් ග්‍රිප් එකෙන් කොහොමද ලෙග් ස්පින් එක දාන්න කියලා. ඉතින් යාළුවනේ කැරම් බෝලෙන් ලෙග් ස්පින් එක දාද්දී අපි බෝලේ අල්ලන්නේ මෙන්න මේ ඇඟිලි තුනෙන්. හරිද? අපි ටර්න් කරන්නේ ඇඟිල්ල මෙන්න මෙතනින්. හරිද? ඇඟිල්ල මෙන්න මෙතනින් තමයි ටර්න් කරන්නේ මේ පැත්තෙන්. හරිද? මෙන්න මේ විදිහට තමයි බෝලේ අල්ලන්නේ. ඔයාලට මේ විදිහට ඇඟිල්ල තියලා හරිද? ඔන්න ඔහම කරොත් ඔයා මේ විදිහට බෝලේ අල්ලලා ඇතුළට ගන්නවා. හරිද? ඇතුළට ගත්තාම ඔයාලට පේන මෙන්න මෙතන හොඳ ග්‍රිප් එකක් තියෙනවා මේ. ඔයාලට පේනවද මේ පැත්තේ? හොඳ ග්‍රිප් එකක් තියෙනවා මෙතන. මෙතනින් තමයි අපි බෝලේ මෙන්න මෙහෙම දඟ කවන්නේ. හරිද? අපි මේ බෝලේ පුරුදු වෙන මුල් කාලේදී අපේ බෝලේ ටිකක් අතින් පයින්න බලනවා. එහෙම දුවන්න බලනවා. පුල් ටොස් යන්න බලනවා. කොට බෝල් වැටෙනවා. අන්න ඒක කන්ට්‍රෝල් කරගන්න අපි සාමාන්‍යයෙන් මෙන්න මේ ඇඟිලි මේ හරිය වගේ චුට්ටක් විතර යොදා ගන්නවා. හැබැයි යාළුවනේ පුළුවන් තරම් මේ ඇඟිල්ල නැතුව බෝල් කරන්න බලන්න. එතකොට තමයි අපිට ලොකු ටර්න් එකක් ගන්න පුළුවන්. මේ බෝලේ සාමාන්‍යයෙන් දාන්නේ යාළුවනේ ඉස්සරහට. හරිද? මෙන්න මේ විදිහට ඉස්සරහට තමයි බෝලේ යවන්නේ. ඒ වගේම ඔයා දැනගන්න ඕන දේ තමයි බෝලේ අපි කරකවන්නේ මේ පැත්තට. හරිද? මේ ඇඟිල්ලෙන් මෙහෙට කරකවනවා. මේ ඇඟිල්ලෙන් මෙහෙට කරකවනවා. ඒ වගේම ඉස්සරහට තල්ලු කරනවා. හරිද? මේක හයියෙන් ගහන්න යන්නේ නැහැ. අපි මේක දාන්නේ ස්පින් එකක් නිසා මෙහෙම කරලා අතාරිනවා විතරයි. හරි. සමහර අයට කැරම් බෝල් ග්‍රිප් එක හරියන්නේ නැති වෙන්න පුළුවන්. එයාට රිස්ට් එකෙන් තමයි මේ ලෙග් ස්පින් එක දාන්න වෙන්නේ. ඉතින් යාළුවනේ ඒ කට්ටියට මම තව වීඩියෝ එකක් ගේන්නම්. අපි දැන් බලමු කොහොමද මෙන්න මේ කැරම් බෝලෙන් හරියට ලෙග් ස්පින් එක දාන්න කියලා. ඔයා බලන්න යාළුවනේ මගේ අත වෙන විදිය. මම අර කිව්ව විදියට යාළුවනේ බෝලේ අල්ලලා අපි මෙන්න මේ විදියට තමයි අත එන්නේ. හරිද? මෙන්න මේ විදියට ඉස්සරහට තමයි අත එන්නේ. ඒ වගේම යාළුවනේ අත පැත්තෙන් දාන අයටත් මේ බෝලේ මේ විදියටම දාන්න පුළුවන්.
එයාලගේ හැබැයි අතේ ඉන්නේ මෙන්න මේ විදියට. හරිද? දැන් අපි කලින් කිව්වේ මේ විදියට දානවා කියලා. එයාලගේ අතේ ඉන්නේ මෙන්න මේ විදියට. ඉතින් යාළුවනේ ඒ grip එකම use කරලා අපිට පුළුවන් මෙන්න මේ leather ball සහ hard tennis ball නුත් leg spin එක දාන්න. හැබැයි යාළුවනේ tennis ball ට වඩා මෙන්න මේ ball දෙක බර නිසා අපිට මෙන්න මේ ඇඟිල්ල use කරන්න වෙනවා. ඒ කියන්නේ යාළුවනේ අපි මේ ball අල්ලන්න මේ ඇඟිලි තුනම use කරනවා. හරිද? මෙන්න මේ විදිහට තමයි ball අල්ලන්නේ. හරිද මේ? පේනවද? මෙන්න මේ විදිහට. මේ විදිහට තමයි අපි ball අල්ලන්නේ. මුලින් මම ගන්න යනවා tennis ball එක. ඊට පස්සේ යාළුවනේ hard tennis එක. ඊට පස්සේ යාළුවනේ leather ball එක. ඉතින් යාළුවනේ පුරුදු වෙන කාලේ අපි මේක හයියෙන් ගහන්න යන්නේ නැහැ. හරිද? මේක දසාතේ දඟ කවන්න යන්නේ නැහැ. හරිද? අපි කරන්නේ මේ ඇඟිලි තුනට හොඳ ට්‍රේන් එකක් දෙනවා. හරිද? මෙන්න මෙතනට ફોකස් එක දීලා මේ ඇඟිලි තුන වැඩ කරන විදිය හරියට හදාගන්න එක තමයි කරන්නේ. ඒකට යාළුවනේ ඔයාලට පුළුවන් මම දැන් මේ කියා දෙන ඩ්‍රිල් එකේ විදියට දවසට බෝල් 20ක් 30ක් විතර දාලා පුරුදු වෙන්න. මේ බෝලයක් ගත්තා යාළුවනේ. එහෙම ඉඳියා. කොම කළා දැම්ම. බෝලයක් ගත්තා. ඒ විදිහට යාළුවනේ මේක දාලා පුරුදු වෙන්න. බෝලයක් නැත්නම් කමන්නේ යාළුවනේ. මේ ගලක් හරි අරන් කමන්නේ. මෙහෙම දාලා පුරුදු වෙන්න. හරිද? ඇඟිල්ල පුරුදු කරන්න. ඉතින් යාළුවනේ රයිට් ආර්ම්ස්ලා මේ බෝලේ දාද්දි ලෙෆ්ට් හෑන්ඩ් වලට දාන්නේ නැහැ. ලෙෆ්ට් හෑන්ඩ් වලට දානවා නම් ඒකේ පොඩි රිස්ක් එකක් තියෙනවා කියලාත් මතක තියාගන්න. හැබැයි টপ ස්පින් වගේ වේරියේෂන් කරලා දාන්න පුළුවන් බෝලර්ස් කෙනෙක්ට මේක හොඳ පන්දු සංකලනයක් කරලා ලෙෆ්ට් හෑන්ඩ් දාන්න බැරිත් නැහැ. ඒ වගේම ඔයාලා දැනගන්න ඕනේ දේ තමයි යාළුවනේ අපි මේ පන්දුව දාද්දි අපි සාමාන්‍යයෙන් දාන්නේ මෙන්න මේ ඕස් ස්ටම්ප් එකේ ලයින් එක කෙලින්. හරිද? මේ ලයින් එක කෙලින් තමයි අපි බෝලේ පිච් කරන්නේ. ඒ වගේම තමයි යාළුවනේ බැට්මන් කෙනෙක් මෙහෙම ඉඳලා එයා මෙන්න මේ විදිහට කවයක් යන්දෝ. හරිද? මෙන්න මේ කවෙන් ඉස්සරහා තමයි බෝලේ පිච් කරන්නේ. හරිද? මෙහි දාන්නේ නැහැ. මෙතන ළඟයි. අර හරියට තමයි බෝලේ දාන්නේ. දැන් යාළුවනේ මේ බෝලේ දාන වේගය මත එහෙම නැත්නම් මේ පන්දුව වැටලා ඉපිලෙන ප්‍රමාණය මත මේ පන්දුව දඟ වෙන ප්‍රමාණය මත මෙන්න මේ ලෙන්ත් එක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔන්න ඔච්චරයි leg spin එක. ඉතින් යාළුවනේ වෙනදා වගේ මගේ වීඩියෝ එක හොඳ නම් like කරන්න, ඔයාගේ අදහස comment කරන්න, ඒ වගේම ඔයාගේ යාළුවන්ට බලන්න share කරන ගමන් මගේ channel එක subscribe කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ගිහිල්ලා එන්න.